අද උදෑසන මියන්මාරයට 1.7 අති විශාල භූමිකම්පාවක් ඇති වුණා. ඉතින් මේ භූමිකම්පාව නිසා වැඩියෙන් මහානි සිද්ධ වුණේ මියන්මාරයට වගේම අසල්වැසි තායිලන්තයට. ඉතින් තායිලන්තයේ බැංකොක් අගනුවර තට්ටු 30ක ඉදිවීමෙන් පැවතිච්ච ගොඩනැගිල්ලක් කඩන් වැටෙන ආකාරයේ සජීවීව වීඩියෝ ගත වෙලා තියෙනවා. ඉතින් මේ භූමිකම්පාව නිසා කොපමණ මරණ සංඛ්‍යාවක් සිදු වුණාද කොපමණ තුවාල සංඛ්‍යාවක් සිදු වුණාද යන්න තවම විශේෂව සඳහන් වෙලා නැහැ. නමුත් මේ වන විටත් කලවා ගැනීමෙන් හේතු දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ දකින්නේ විශාල බිල්ඩින්ග්ස් වල උඩ තිබෙනා වූ පූල්ස් වල වතුර භූමිකම්පාවත් සමගම බිමට ඇදහැලෙන ආකාරය. යලිත් මේ දකින්නේ එම තට්ටු හිදිකෙමින් පැවතුන බිල්ඩින් එක කඩන් වැටෙන ආකාරය.